මේ කතාව ඉසිදාසි නම් තිරණියක් ගැන. ඇගේ ජීවිතය ඈටවත් තේරුම් ගන්න බැරි ගැඹුරු වේදනාත්මක අපිරහසකින් වැහිලා තිබුණා. ඉතින් ඇගේ වර්තමාන දුකට හේතුව හොයාගන්න නම් ආත්ම ගණනාවක් පස්සට අතීතයට යන්නම වෙනවා. අපි බලමු ඇගේ ඒ කර්මයේ ගමන කොයි වගේද කියලා. අපි මේ විග්‍රහය පටන් ගමු ඉසිදාසි තෙරණියක් වෙන්න කලින් ඇගේ ගිහි ජීවිතයේ තිබුණ ලොකුම ප්‍රහේලිකාවෙන්. හිතන්න හැම අතින්ම පරිපූර්ණ බිරිඳක්. ඒත් සැමියන් 3 දෙනෙක්ම ඇව පිළිකුලෙන් අත්හැරලා දානවා. ඇයි එහෙම දෙයක් උනේ? ඒකට හේතුව මොකක්ද? ඔන්න කතාව පටන් ගන්නේ පාටලීපුත්‍ර නුවරින්. දවසක් බෝධි කියලා තෙරණියක් රෝමත් තරුණ ඉසිදාසි තෙරණියව මුණ ගැහිලා අහනවා ඇයි අය පැවිදි වුණේ කියලා. අන්න ඒ ප්‍රශ්නෙන් තමයි මේ හැම දෙයකම ගැටෙල් ලිහෙන්න පටන් ගන්නෙ. බෝධි තෙරණිය අහන මේ සරල ප්‍රශ්නේ තමයි ඉසිදාසිගේ වේදනාත්මක ගිහි ජීවිතයේ ගැඹුරු හැංගිලා තිබුණු කතාවේ දොරටු අරින්දේ. ඉතින් ඉසිදාසි තමන්ගේ කතාව කියන්න පටන් ගන්නවා. ඇය මුලින්ම විස්තර කරන්නේ ඇගේ ලෞකික ජීවිතය වෙලාගෙන තිබුණු කිසිම කෙනෙක්ට පැහැදිලි කරන්න බැරි, දරාගන්න බැරි දුක් වේදනා පෙළක් ගැන. ඇගේ පළවෙනි විවාහය සිද්ධ වෙන්නේ සාකේත නුවර හරිම ධනවත් පවුලකට. ඇය ඒ ගෙදරට ගිය ගමන්ම තමන්ගේ නැන්දම්මාගේ මාමණ්ඩිගේ ආදරණීයම ලේලිය බවට පත් වුණා. හැමෝගෙම හිත් දිනාගත්තා. ඇය කොයිතරම් ආදර්ශවත් බිරිඳක්ද කියවොත් නැන්දම්මාට මාමණ්ඩියට සතුටින් සේවය කළා. තමන්ගේ සැමියාගේ පාද දිනපතාම හේදුවා. හැම කෑමක්ම තමන්ගේ අතින්ම හැදුවා. හරියට අම්මා කෙනෙක් වගේ සැමියව බලාගත්තා. ගෙදර හැමදේම අඩුපාඩුවක් නැතුව කළමනාකරණය කළා. හැබැයි කාටවත් හිතා ගන්නත් බැරි විදිහට කිසිම හේතුවක් නැතුව එකපාරටම සැමියාව ප්‍රතික්ෂේප කරනවා. එයා කියනවා මට ඉසිදාසියකෙක් ඉන්න බෑ. ඇයව යවන්න නැත්නම් මම යනවා කියලා. මෙන්න මෙතනින් තමයි ඇගේ ජීලිකාර වේදනාත්මක ප්‍රහේලිකාව පටන් ගන්නේ. ඉතින් ඇගේ දුක්ඛිත කතාව එතනින් ඉවරුනේ නෑ. දෙවනියට ඇයව ඊට වඩා ධනවත් පවුලකට විවාහ කරලා දෙනවා. ඒත් මාසයක් යන්න කලින් එයාත් ඇයව එපා කියනවා. අන්තිමටම යාචකයෙක්ට විවාහ කරලා දුන්නම ඒ මිනිසයා පවා ඇයව දාලා යනවා. Tamanගේ පරණ හිඟන පත්‍රය මේකට වඩා 10 ගුණයක් හොඳයි කියලා. මේ ප්‍රතික්ෂේප වීමේ රටාව කාටවත් තේරුම් ගන්න බැරි අභිරහසක් වුණා. ඉතින් මේ අසාර්ථක වීම තුනෙන් පස්සේ ඉසිදාසිගේ හිත සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු සුන්වීමෙන් පිරීලා යනවා. හැබැයි හරියටම මේ අඳුරුම වෙලාවේ තමයි ඇගේ ජීවිතේ සදාහටම වෙනස් කරන හරිම තීරණාත්මක හමුවීමක් සිද්ධ වෙන්නේ. දවසක් පිඬුසිගා වඩින ජිනදත්තා කියලා තෙරණියක් ඉසිදාසිට මුණ ගැහෙනවා. ඉතින් වේදනාවෙන් කැළමිලා තිබුණු ඇගේ හිත ඒ තෙරණියගේ ශාන්ත ස්වභාවය සහ ධර්මදේශනාව අහලා එක මොහොතකින් සංසුන් වෙනවා. ඇයට අලුත් පාරක් පේන්න පටන් ගන්නවා. මේ හමුවීමෙන් පස්සේ ඉසිදාසේ තමන්ගේ දෙමව්පියන්ගෙන් පැවිදි වෙන්න අවසරය ඉල්ලනවා. ඇය දැඩිව විශ්වාස කරනවා තමන්ගේ මේ තේරුම් ගන්න බැරි දුකට හේතුව මේ ජීවිතයේ දෙයක් නෙමෙයි අතීත කර්මයෙන් එන දෙයක් කියලා. පැවිදි වුණාට පස්සේ ඉසිදාසි තමන්ගේ සම්පූර්ණ ශක්තිය යොදවන්නේ භාරණා නියෝගීව ප්‍රඥාව ලබා ගන්න. ඇගේ කැපවීම කොච්චරද කිව්වොත් ඇය හරිම කෙටි කාලයකින් ගැඹුරු අවබෝධයක් ලබා ගන්න සමත් වෙනවා. ඇත්තරම හිතා ගන්න තමාරුයි පැවිදි වෙලා දවස් 7ක් ඇතුළත ඇය ත්‍රිවිද්‍යාව අවබෝධ කරගන්නවා. මෙතනදී වැදගත්ම දේ තමයි තමන්ගේ පෙර ආත්මභාවයන් දකින්න හැකියාව ලැබීම. දැන් තමයි ඇගේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන්න යන්නේ. ඉතින් දැන් ඉසිදාසි තමන්ගේ වර්තමාන වේදනාවට හේතු වුණු අර පුරාණ කර්මය ගැන බෝධි තෙරණියට හෙළි කරන්නයි සූදානම් වෙන්නේ. මේ තමයි ඇය දැකපු කර්මදාමය. හැමදේම පටන් ගන්නේ ආත්ම 7කට කලින් රන්කරුවෙක් විදියට කරපු වරදකින්. ඊට පස්සේ වඳුරෙක්, එළුවෙක්, ගවයෙක් විදියට සත්තු වෙලා ඉපදිලා දුක් විඳිනවා. ඊට පස්සේ නපුංසකෙක් විදියටත් ඊර්ෂ්‍යාකාර බිරිඳක් විදියටත් ඉපදිලා තමයි මේ ජීවිතේට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මේ ගමන ටිකක් විස්තරාත්මකව බලමු. මේ මුළු දුක්ඛිත කර්ම දාමේම මුල එරඹින්නේ ආත්ම 7කට කලින් ඒරකච්ච නගරයේදී. ඇයි එදා තරුණ ධනවත් උඩඟුරන්කරුවෙක්. ඉතින් තමන්ගේ බලයයි සල්ලි බලයයි පාවිච්චි කරලා අනුන්ගේ භාර්යාවන් එක කාමේ වරදවා හැසිරුණා. අන්න ඒ කරපු එකම පාප කර්මය තමයි ඉදිරි ආත්ම ගණනාවක දුකට මුල වුනේ. අර රන්කරුවාගේ ජීවිතෙන් පස්සේ කර්මය ක්ෂණිකවම වැඩ කරන්න පටන් ගත්තා. පළවෙනියටම එයා නිරේ ඉපදිලා හුඟක් දිග කාලයක් දුක් විඳා. ඊට පස්සේ කරපු වරදටම හරියටම ගැලපෙන දඬුවම් විඳින්න සත්වාත්ම ගණනාවක ඉපදුනා.
මේ කර්මයේ රටාව පුදුම විදිහට සෘජුයි. රන්කරුවෙක් විදිහට කරපු කාමාපරාධයට දඬුවම සත්වාත්ම 3ක් පුරාම එකම විදිහට ලැබුණා. පළවෙනියටම වඳුරෙක් වෙලා ඉපදුනාම රංචුවේ නායකයා විසින් එයාව වන්දිකරණයට ලක් කළා. ඊළඟ ආත්මෙදී එළුවෙක් වෙලා ඉපදුනාම එයාගේ අයිතිකාරයා එයාව ආයෙත් වන්දිකරණයට ලක් කළා. ඊට පස්සේ ගවයෙක් වෙලා ඉපදුනාම ඒ දඬුවමටම මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ හැම ආත්මිකම ශාරීරිකවයි මානසිකවයි දරුණු වේදනාවක් වින්දා. ඉතින් අර සත්ව ආත්මවලින් පස්සේ ඇය ආයෙත් මිනිස්සෙක් වෙලා ඉපදෙනවා. හැබැයි ඒ ගෑණියෙක්වත් පිරිමියෙක්වත් විදිහක නෙවෙයි නපුංසකයෙක් විදිහට. ලිංගිකත්වය ගැන කඩපු වරදේ ප්‍රතිඵලයක් විදිහට කිසිම ලිංගික අනන්‍යතාවයක් නැතුව හරිම ව්‍යාකූල දුක්බර ජීවිතයක් ගත කරලා අවුරුදු 30න් මිය යනවා. ඊළඟ ජීවිතයේදී ඇය ගැල්කරුවෙකුගේ දියණියක් වෙලා ඉපදුනා. මෙතනදී තමයි ඇය තවත් අලුත් අකුසල කර්මයක් කරගන්නේ. Taman විවාහ වුණු කෙනාගේ ගුණවත් පළවෙනි බිරිඳ ගැන ඊර්ෂාවෙන් ඒ දෙන්නව වෙන් කරන්න ද්වේෂයෙන් කේලම් කියනවා. අන්න ඒ ක්‍රියාව තමයි යගේ ඊළඟ ජීවිතේට, ඒ කියන්නේ වර්තමාන ජීවිතේට කෙලින්ම බලපාන්නේ. හොඳයි. දැන් අපි මේ අතීත කතාවල කෑලි ඔක්කොම එකතු කරලා වර්තමාන ප්‍රහේලිකාව එක්ක සම්බන්ධ කරන තැනට ඇවිල්ලා තින්නේ. පරිපූර්ණ බිරිඳක් වුණත් ඇයි සමියන් 3 දෙනෙක්ම ඇව ප්‍රතික්ෂේප කළේ? උත්තරේ තිබුණේ යගේ අතීතේම තමයි. ඉතින් තීරණාත්මක කාරණය මේකයි. කර්මය කියන්නේ හේතුව සහ ඵලය අතර තියෙන සම්බන්ධය. ඇගේ දෙවණයට පෙර ආත්මෙදී වෙන කෙනෙක්ගේ විවාහයක් කඩාකප්පල් කරපු ක්‍රියාව ඇගේ මේ ජීවිතයේ විවාහ තුනම අසාර්ථක වෙන්න කෙලින්ම හේතුව බවට පත් වුණා. මේ වගුවෙන් මේ හේතුඵල සම්බන්ධය හරිම පැහැදිලිව පේනවා. බලන්න ආත්ම 7කට කලින් රන්කරුවෙක් විදිහට කරපු කාමයේ වරදවා හැසිරීමේ ප්‍රතිඵලය තමයි සත්ව ආත්මවලදී වන්දිකරණයට ලක්වීම සහ නපුංසකයෙක් විදිහට ඉපදීම. ඒ වගේම ආත්ම දෙකකට කලින් ඊර්ෂ්‍යාකාර බිරිඳක් විදිහට වෙන විවාහයක් විනාශ කිරීමේ කෙලින්ම ප්‍රතිඵලය තමයි ඇගීම විවාහ 3ක් මේ ජීවිතේදී අසාර්ථක වීම. හැම ක්‍රියාවකටම ඒකට ගැළපෙන ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. ඉතින් ඉසිදාසිගේ කතාව අවසානයේ අපිට හරිම ගැඹුරු ප්‍රශ්නයක් ඉතුරු කරනවා. එක ජීවිතයකදී කරන ක්‍රියාවන්ගේ ප්‍රතිපාක සදා කාලයටම දෝංකාර දෙන්නේ කොහමද? අපි කරන දේවල් වල දීර්ඝකාලීන වගකීම ගැන මේ කතාව අපිට මතක් කරලා දෙන හරිම ප්‍රබල පාඩමක් ඒක.